මෙන්න මේ දේ තේරුම් ගන්න නැතුව මේක කොච්චර කළත් වැඩක් නැහැ. මොකක්ද දන්නවද? මේ ස්ට්‍රෙස් කියන්නේ මොකද්ද? ස්ට්‍රෙස් කියන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැනේ. අමුතුවෙන් ඕගලගෙන් අහන්න දෙයක්වත් නැහැනේ. දැන් අර ජීවත් වුණත් මලවුන් අතරේ වගේනේ ඉන්නේ. අන්න ඒක තමයි ස්ට්‍රෙස් කියන්නේ. ඇවිදින මලමිනි ෂෝට් ටර්ම් ස්ට්‍රෙස්, ලොන්ග් ටර්ම් ස්ට්‍රෙස්. ඔබට තියෙන්නේ ලොන්ග් ටර්ම් ස්ට්‍රෙස්. ඇත්තටම දැන් බැලුවොත් එහෙම ගොඩක් අයගේ කෝටිසෝල් ලෙවල් එක වැඩි. මෙන්න මේ දේ තේරුම් ගන්න නැතුව මේක කොච්චර කළත් වැඩක් නැහැ. මොකක්ද දන්නවද? මේ ස්ට්‍රෙස් කියන්නේ මොකද්ද? ස්ට්‍රෙස් කියන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැනේ. හරි? අමුතුවෙන් ඕගලගෙන් අහන්න දෙයක්වත් නැහැනේ. දැන් අර ජීවත් වුණත් මලවුන් අතරේ වගේනේ ඉන්නේ. අන්න ඒක තමයි ස්ට්‍රෙස් කියන්නේ. ඇවිදින මලමිනි පැහැදිලිද? ගිය පන්ති ගියාට කෑවට බිව්වට කොහේ යනවද මොනවා වෙනවද ඒ තරමට මුකුත් හිතා ගන්න බෑ දැන්. හරි? ඔව්. ඒතර ඒක නෙවෙයි දැන් මට තියෙන ප්‍රශ්නේ. මේ ආතතිය නැත්තම් ස්ට්‍රෙස් එකේ මොකද්ද මේ ලොන්ග් ටර්ම් ෂෝට් ටර්ම් කියන්නේ? දැන් ඕක ලියන්න නෙවෙයි තියෙන්නේ. මේක බලන්න මොකද්ද කියලා. හරිද? මොකද්ද ලොන්ග් ටර්ම් මොකද්ද ෂෝට් ටර්ම් ස්ට්‍රෙස් එකේ? දැන් මට කියන්න ඕගලන්ට තියෙන ලොන්ග් ටර්ම් ස්ට්‍රෙස් එකක්ද ෂෝට් ටර්ම් ස්ට්‍රෙස් එකක්ද? අන්න ඒ කියන්නකෝ. ඉතින් ළමයි මේක කොහෙවත් විස්තර කරලා නැහැ. ඒකයි අහන්නේ. මොකද්ද කියලා නැහැ. ඒගොල්ලෝ කියනකොට ඕම වචනයක් පාවිච්චි කරනවා. කියහන්කෝ යකෝ මේකේ මොකක් හරි තැනක මොකද්ද මේ ලොන්ග් ටර්ම් මොකද්ද මේ ෂෝට් ටර්ම් කියන්නේ කියලා. එහෙම කියලා නැහැ. ඉතින් එහෙම කියන්නේ නැතුව කොහොමද තේරුම් ගන්නේ? ලොන්ග් ටර්ම් ස්ට්‍රෙස් කියලා කියන්නේ හරිද? ඒ කියන්නේ ඒක අනිත් පැත්ත කියලා ඉන්නකෝ ෂෝට් ටර්ම් ස්ට්‍රෙස් කියන එක පැය භාගකින් විතර ඉවරයි. පැය භාගයක්වත් තියෙයි කියලා මට හිතන්න බෑ. පැය භාගකින් විතර ඉවරයි. පැහැදිලිද? උදාහරණයක් අර හැමදාම කියන එක. ඒ කියන්නේ ඔබ කොහේ හරි යන වෙලාවක එකපාරට බල්ලෙක් ඔබ කන්න පන්නන් එනවා. හරිද? ස්ට්‍රෙස්ද නැද්ද? ස්ට්‍රෙස්. හරිද? හාය ගනවා. දැන් කොහොම හරි ඔබ හරිද? කකුල් දෙකට වැඳ දුවලා හරි හරිද? මොකක් හරි කළා උගෙන් බේරුණා කියන්නකෝ. උගෙන් බේරුණා. ආගෙන්ද? ඒ වෙලාවේ ස්ට්‍රෙස් එකක් තිබුණානේ. දැන් ඌ ආයේ එන්නේ නැහැ කියලා ෂුවර්නේ. හරිද? පැහැදිලිද? ඔව් දුවලා බේරිලා බස් එකේ නගලා ගෙදරත් ආවා හරි. දැන් ආයේ පැත්ත පළාතේ යන්නෙත් නැහැ. දැන් ඒ පැය භාගයක් යනකොට මොකක් ඉවරයිද ඔබේ? ඒ ස්ට්‍රෙස් එක ඉවරයි. ආයේ ඊළඟ සතියේත් කල්පනා කරලා ස්ට්‍රෙස් වෙනවා, බල්ලා හීනෙන් පේනවා. හරිද? පැහැදිලිද? හිටි ගමන් හරිද? කෑම කකා ඉන්නකොට අරු මතක් වෙලා එහෙම නෑනේ. හිතනින් ඉවරයි මතකත් නෑ හැම එකක්. වෙන කවුරු හරි මතක් කළොත් ඔව් නේද එහෙමත් එකක් වුණා තමයි කියලා මතකත් නැතුව යනවා. ඒක ෂෝට් ටර්ම් ස්ට්‍රෙස්. ලොන්ග් ටර්ම් ස්ට්‍රෙස් කියන්නේ දැන් ඔයගොල්ලෝ ඉන්න එක. දැන් මේ විභාගයෙන් ඇති වෙලා තියෙන ස්ට්‍රෙස් එක තව පැය භාගයකින් ඉවරයි නේද? නෑ. හෙටත් තියෙනවා. අනිද්දාත් තියෙනවා. හරි. පැහැදිලිද? ඒක මතක් වෙනවා, ආයෙ ස්ට්‍රෙස් වෙනවා, ආයෙ අමතක වෙනවා, ආයෙ මතක් වෙනවා. දැන් මේ පහුගිය මේ අප්‍රේල් මාසෙම දැන් ගෙදරට නෑදෑයෝ එහෙම ආවන් පස්සේ ඒගොල්ලෝ කතා බහ කරන ඒවා ඇහෙනවා. එතකොට අම්මා කියනවා අපේ ළමයා ඉතින් පළවෙනි පාරෙන්ම ඉතින් මෙඩිසින් තමයි. අනේ මෙඩිසින්. ආට මේ තාම පොගනාටුම් වල ජීවන චක්‍රයවත් බෑ. මොන මෙඩිසින්? ඉතින් ඒක අම්මා දන්නේ නැහැ. පැහැදිලිද? ඔව්. ඒ පාර ඉතින් නෑදෑයොත් එක කියනවා. ඉතින් මොකද්ද කියන්නේ? ඕ ලෙවලුත් එකපාරින්ම පාස් වුණානේ. හරිද? ඔව්. දැන් ඉතින් ඒ ලෙවලුත් ඒ තුනක් කරා මං හිතන්නේ දිස්ත්‍රික් මුල් 10න් එක්කෙනෙකුට එයි කියලා. කියනවා එහෙනවා. ඔළුව විකාර වෙන්නේ නැද්ද? අයියෝ. ගිහින් කියන්නත් බෑ මැදට පැනලා. මට මේ හොදටම කෙලවෙලා නන්නත්තර වෙලා හරිද? බඩ ගිහිල්ලා තියෙන්නේ හරිද? ඕගොල්ලෝ මේ මගුලක් කියවන්න එපා. කියන්නත් බෑනේ. ඉතින් දෙමාපියෝ ඒ තීරණේ අරන් තියෙන විදිහට වැරද්දක් නැහැනේ. ඇයි? මූ 365 දවසෙම පන්ති යනවා. යා නැද්ද? 365 දවසෙම පන්ති යනවා. හරිද? එක විෂයකට පන්ති 15කට විතර යනවා. හරිද?
ඒ කියන්නේ මොනවද තියරි පන්ති කියයි, පේපර් කියයි, ෂෝට් නෝට් පන්ති කියයි, හරිද? ඒතර ඉන්ඩිවිජුවල් පන්ති කියයි, හරිද? පාස් පේපර්ස් කියයි, MCQ පන්ති කියයි, හරිද? එතකොට දැන් ගෙදර ඉඩමෙනුත් පර්චස් 10ක් විතර විකුණලා දැන් මේ වෙනකොට ඇයි පන්ති වලට ගෙවන්න? පැහැදිලිද? මේ මූ කරන දැන් ගෙදර ආවන් පස්සෙත් මොකද වෙන්නේ? අර කාමරේ ඔය පොත් ටික තියාගෙන පාඩම් කරන්නේ නැහැ. ඒව ගැන කල්පනා කර කර ඉන්නකොට අම්මා හිතන්නේ පාඩම් කරනවා කියලා. ඒතර මේ චර්යාව දැක්කහම ගෙදර මිනිහෙකුට හිතෙන්නේ නැද්ද? මොකද්ද? මූ මේ පන්ති යන යෑමයි, හරිද? මූ මේ පන්ති ගිහිල්ලා ඇවිල්ලා ඉන්න විදිහයි බලපුවාම මහරෑ ගිහිල්ලා බැලුවාමත් මූ මොකද වෙන්නේ? ඉන්නවා ඔහොම පාඩම් කරනව නෙමෙයි මූ කල්පනා කරනවා මොකද්ද මට මේ වෙන්න යන්නේ කියලා, හරිද? මම මේකට මූණ දෙන්නේ කොහොමද කියලා, හරිද? ඒත් අම්මලා තේරෙන්නේ අම්මලා දන්නේ නැහැනේ මොකද්ද? මූ පාඩම් කරනවා නැත්තම් මොනවා හරි මතක් කරනවා ඇති විෂය කරුණු, හරිද? කැල්වින් චක්‍රය මතක් කරනවා වෙන්න ඇති, හරිද? ඔව්. ඒතකොට ඒගොල්ලෝ තීරණය කරනවා මූ පළවෙනි පාරෙම ගොඩ කියලා. ඒ හින්දා නෑදෑයෝ ආවම ඕක කියනවා. එහෙමද අර එහෙම ඕ කියනවනේ, හරි? ඔව්. ඊට පස්සේ ඒගොල්ලෝ තව කියනනේ අපේ දුවත් පළවෙනි පාරෙම මෙඩිසින් ගියා රෙමි කියලා කියනවනේ. ඒතකොට අපේ එක්කෙනත් එහෙම තමයි කියලා අරයක් කියනවනේ, හරිද? දැන් අපිට ඕව ඇහිලා ඕක ඉවර වෙනවද? නෑනේ ඊළඟ සතිය ඉවරද? නෑ දැන් දවස් කීයක්ද? තව කොච්චරක් තියෙනවද? මාස 3ක් යනකම් ඕක තියෙනවා, හරිද? මොන ස්ට්‍රෙස්ද? long term stress. දැන් හරිනේ? හරියට හරි. පන්තියේම උදාහරණයක් හොයාගන්න පුළුවන්. short term stress, long term stress. ඔබට තියෙන්නේ long term stress. එතකොට ඔබේ මොනවා මට්ටම වැඩි වෙනවද කියන්නේ? cortisol level එක. ඇත්තටම දැන් බැලුවොත් එහෙම ගොඩක් අයගේ cortisol level එක වැඩි. පැහැදිලිද? මේ අහන්න cortisol කියන්නේ තමන් යම්කිසි ක්‍රියාවක් කරන්න ගිහිල්ලා උදව්වක් කරන්න ගිහින් ඒක නිසාම අපිට කෙලවෙන හෝමෝනයක්. ඒ කියන්නේ මේ cortisol ස්‍රාවය කරන්නේ මොකටද දන්නවද? අර ඒ ස්ට්‍රෙස් එකට මුහුණ දෙන්න. ශරීරය හිතනවා මූට හොඳට ශක්තිය දුන්නොත් මූ මේ ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගනී කියලා. පැහැදිලිද? එපාර එයා කල්පනා කරනවා මූට ශක්තිය දෙන්න මොකද්ද කරන්න ඕනි කියලා කල්පනා කරනවා. ශක්තිය දෙන්න ග්ලූකෝස් ටිකක් වැඩියෙන් දුන්නා නම් හරි කියලා. මූ ග්ලූකෝස් රිලීස් කරලා දෙනවා බ්ලඩ් වලට. එතකොට තේරෙනවනේ මේ ග්ලූකෝස් වලින් විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑනේ. ඒ වුණාට ශරීරය දන්නේ විභාගයක් තියෙනවා කියලා. එයාට දැනෙන්නේ මොකක් හරි නිසා එන මොකක් විතරයිද? ස්ට්‍රෙස් එක විතරයි. ඒතර එයා දකිනවා ස්ට්‍රෙස් නම් මේකට එනර්ජි ඕනිනේ මේ ස්ට්‍රෙස් එකට මුහුණ දෙන්න. ඒතර ග්ලූකෝස් රිලීස් කරනවා. අන්තිමට මොකද දන්නවද වෙන්නේ? දිගටම long term stress තිබුණොත් නතර වෙන්නේ දියවැඩියාවෙන්. හරි. ඕගොල්ලන්ට එහෙම වෙන්නේ නැහැ, බය වෙන්න එපා. මොකද තව මාස 3කින් ඉවරයි. සම්පූර්ණ ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. විභාගෙ ලිව්වට පස්සේ. දැන් ඔය ඕගොල්ලන්ට තියෙනවා නේද සමහරවට මෙහෙම. අහගන්න. මාරාන්තික නිදිමතවල් තියෙනවනේ. මාරාන්තික නිදිමතවල්. ඒ කියන්නේ මේ දවල් 12ට විතර හිටගෙන නිින්ද යනවා. හරි? අහගන්නකෝ මේක. ඒ කියන්නේ දැන් ඔය මම කියන්නේ වෙන මොහොතක නෙමෙයි, මමත් කියන්නේ අත්දැකීමෙන්. මාත් ඔයගොල්ලෝ වගේ සාමාන්‍ය මිනිස්සෙක් හරි. මාත් ඔය විදිහටම විභාග කරලා තියෙනවා. හරි. කැම්පස් එකේ විභාග 27ක් තිබුණා. හරි. ඔව්. ඒ හින්දා මාත් ඔය අත්දැකීම දන්නවා. හරිද? ඒ කියන්නේ මාරාන්තික නිදිමතක් තියෙනවා. ඒකට මට මතකයි මම දෙවෙනි පාරේ A level කරනකොට මම හිතුවා අන්තිම පේපරේ ලියලා ඇවිල්ලා පැය 24ක් විතර නිදිනවා එක දිගට කියලා. අන්තිම පේපර එක ලියලා ඇවිල්ලා නිදාගෙන නිින්ද යන්නේ නැහැ ගියාන්කෝ. මල මගුලක් නෙමෙයි. නිින්ද යන්නෙම නැහැ. ඒක මං කල්පනා කරා ඒකට අර මැරෙන්න යන නිදිමත කෝ නෑ. ඕක මොකද්ද කියන්නේ? ඕක ඇවිල්ලා ළමයි මේ අපේ මොලේ හැඩ ගැහිලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා කියන්න මට අනාදිමත් කාලෙක ඉඳන් පරිණාමයේ අවුරුදු ලක්ෂ දසලක්ෂ ගාණක් විභාග කරලා තියෙනවද අපි? නෑ. අපි විභාග කරන්න අරන් ගත වෙච්ච කාලය කොච්චරයිද? ඈ? අවුරුදු ඕනේ නම් උපරිම 3000ක් ඇති. විභාග කරන්න අරන්. තේරුණාද? ඒතර ඊට අනාදිමත් කාලයක අපි මොකද කරේ කියන්නේ? දඩේ මේ ගියා, සතෙන් මරා ගත්තා, ඌව පිච්චුවා, කෑවා, අතල ගිහිටියා.
විභාග තියනවාද? කැම්පස් යන්න තියනවාද? නැහැ. එක් පොඩි ස්ට්‍රෙස් එකක් තිබුණොත් හෙට දඩේමක් හොයාගන්නේ කොහොමද කියන එක විතරයි හිතන්න තියෙන්නේ. වෙන මොකුත් නැහැ. හරිෂෝ මේ නිකන් නිකමට හිතලා බලන්න මොන තරම් නිදහසක්ද? ණය වාරික ගෙවන්න තියනවද? නැහැ. ගෙදර ටයිල් කරන්න තියනවද? නැහැ. ලයිට් බිල ගෙවන්න තියනවද? නැහැ. දැන් ඕගොල්ලන්ට විභාග නිසා ස්ට්‍රෙස් පැහැදිලිද? ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ට ඔය ඉතුරු ආර්ථික හා සමාජීය දේවල් ටික නිසා මොකද වෙන්නේ? ආයෙත් ස්ට්‍රෙස් වෙනවා. හරිද? පැහැදිලිද? ලයිට් බිල, වතුර බිල, හරිද? එතකොට ළමයින්ගේ এডুকেෂන් වල ගාස්තු ඔය ටික එකතු කරපුවම පඩියෙන් මොනව කරන්න බැයිද? ගෙවලා ඉවර කරන්න බෑ ඒක. පැහැදිලිද? මේ මිනිසුන්ටත් ඒව ඇවිල්ලා ලොං ටර්ම් ස්ට්‍රෙස්. හැබැයි ඒ අර අපි ගල් ගුහාවල හිටපු කාලේ ඔය මොනම ස්ට්‍රෙස් එකක්වත් නැත්. තිබුණා නම් ස්ට්‍රෙස් එක එක දෙයයි ඒ හෙට කෑම හොයාගන්න පුළුවන් වේද කියන ප්‍රශ්න විතරයි. ඒ අර වෙන මොකුත් නැහැ. පැහැදිලිද? ඉතින් එතකොට අපේ මොළයේ හැඩ ගැහිලා තියෙන කොහොම ඉමු කියලාද? නිකන් ඉමු කියලානේ. දැන් ඔබ ඔය මොකද කරන්නේ? නිකන් ඉමු කියන මොළයට කියනවා එහෙම නිකන් ඉඳලා බෑ. හරිද? කෙමිස්ට්‍රි වල පරිවර්තන තියෙනවා. හරිද? ෆිසික්ස් වල ගණන් හදන්න තියෙනවා. හරි බයෝ වල රචනා ප්‍රශ්න තියෙනවා. රචනා ප්‍රශ්න ටික කරලා ඉවර වෙලා නිකන් ඉමු කිව්වම මොලේ පිස්සුද යකෝ එහෙම නිකන් ඉඳලා බෑ. මේක කරන්. ඒක ඉවරනට නිකන් ඉමු කිව්වා බෑ මේක කරන්. මොලේ බලනවා යකෝ මූ මට නිකන් ඉඳ දෙන්නෙම නෑනේ. හරි දෙන්නම් තොට වැඩක් කියලා ඉලා මොකද කරන්නේ? මොලේට ඕනේ නිකන් ඉන්නනේ. මොලේ වෙනම ක්‍රියේට් කරනවා මොකද්ද? නිදිමත. ඒක ඇවිල්ලා ශරීර අවශ්‍යතාවයන් නෙමෙයි. ෆිසිකල් බොඩි අවශ්‍යතාවයන් නෙමෙයි. නිදිමත ක්‍රියේට් කරනවා. දැන් කරපන්කෝ. දැන් එනවා නිදිමත. පැහැදිලිද? පැහැදිලිද? ඇයි අන්තිම පේපර් එක ලිව්වට පස්සේ ඒක නැතුව යන්නේ? මොලේ දන්නවා. දැන් ඉතින් පස්සේ ඉන්නේ නිකන්. ඒ හින්දා මාට මොකක් ඕනේ නැද්ද? ආයෙ නිදිමතක් ඕනේ නැහැ. මාර විද්‍යාත්මකයි. හොන්දට දැන් ඔයනෝයි කොලේක ලියලා තියාගන්න. අන්තිම පේපර් එක ලියලා ඇවිල්ලා නිදාගෙන බලන්න මොකද වෙන්නේ කියලා. නිින්ද යන්නේ නැහැ යකෝ. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක නැත්තම් මොකද වෙන්නේ? ඒක නැති වෙලා යනවානේ. ඒ මාරාන්තික නිින්ද. හරි. ඒ කියන්නේ ඔබේ මොළය මේ ස්ට්‍රෙස් එකෙන් මොළය නිමාඩු ගන්න තමයි ව්‍යාජ නිදිමතක් හදලා දෙන්නේ. ඒකත් තේරුම් අරන් ඒකත් මැඩපවත්ත ගැත් එක්කෙනා තමයි මේක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒතර ඔබ මගෙන් අහන්න එපා මේ ඔක්කොම මෙහෙම යන්නේ ඇයි සර් අපි අර ගල් ගුහාවකට ගිහිල්ලා ඒ වගේ ඉමුකෝ. ඇත්තට මෙහෙම ඉන්න පුළුවන් නම් මාරු. හරි? මාර ෆ්‍රී එතකොට. ලීසින් ගෙවන්න නෑ. හරිද? වාරික ගෙවන්න නෑ. ලයිට් බිල් නෑ. වතුර බිල් නෑ. මාර අතලෙක ඉඳයි තියෙන්නේ. ඉන්ෂුරන්ස් ගෙවන්න නෑ. මොකුත් නෑ. වරි පණන් ගෙවන්න කියන්නේ නෑ. මොකුත් නෑ. හරි. ඒ මං හිතනවා මානවයා ඊටාම නිදහසේම සතුටින්ම ඉන්න ඇති කාලය තමයි ඒ කාලේ. වැඩ වැඩි කර ගැනීම නිසා අපි මොනවා කළාද කියන්නේ අපේ සතුට සහ නිදහස මොනවා කරගෙනද? සම්පූර්ණයෙන් නැති කරගෙන තියෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ හැබැයි විභාගේ පාස් වුණාම සතුටුයි කියලා. ඒ හින්දා විභාගේ පාස් වීමෙන් එන සතුට වෙනුවෙන් අද දවස මොනවා කරනවද? කැප කරනවා. කැප කරමු දැන්. හරි? 2026 2027 උසස් පෙළ හදාරන දරුවන්ට සහ 2028 උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන දරුවන්ට සියලුම තියරි ක්ලාස් සහ පේපර් ක්ලාස් දැන් ඔබට පහසුවෙන් issjananayaka.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. විමසීම්